කිරිටොපි හදනකොට ඔයාට වරදිනවා නම් මෙන්න මේ වීඩියෝ එක ඔයාට තමයි. ඉතින් බලන්නකො කොහොමද හදන්නේ කියලා. වරදින්නේ නැතිව කටේම දිය වෙන රසම රස ඒ වගේම මේ විදිහට නීටකට කොහොමද හදන්නේ කියලා පියවරෙන් පියවර බලමු. කිරිටොපි හදන්න කලින් අපි හදන්න ගන්න ට්‍රේ එකට පාච්මන්ට් පේපර් එකක් දාලා හරි නැතිව හරි කමක් නැහැ. මේ විදිහට බටර් ටිකක් ස්ප්‍රෙඩ් කරලා ට්‍රේ එක ලෑස්ති කරගන්න. ඒකම පෑන් එකක් අරගෙන ඒකට අපි මිල්ක් මේඩ් ටින් එක කඩලා මේ විදිහට දාගන්න. ඔයා ගන්නකොට non stick පෑන් එකක් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මම ගත්තේ මිල්ක් මේඩ් පොඩි ටින් එකක් ග්‍රෑම් 390ක. ඒකටම මම සීනි දාලා ඒ ටින් එකේ ප්‍රමාණයෙන්ම සීනි එකතු කරගත්තා. ඒ ටින් එකේ භාගයකට ෆ්‍රෙෂ් මිල්ක් දාලා වඩ ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වතුර දාලා වතුර එකතු කරගන්නත් පුළුවන්. ඒකම මම එන්සල් කුඩු තේ හැඳි භාගිකුත් මේ වෙලාවේදී දාගන්නවා. එහෙම නැත්නම් ඔයාට මෙතනදී එන්සල් කුඩු වෙනුවට වැනිලා තේ හැඳි භාගයක් දාගන්න පුළුවන්. මේ ඔක්කොම ටික දාලා හොඳින් කවලම් කරලා අඩුම ගින්දරේ හැඳි ගන්න තමයි තියෙන්නේ. ඒ හැඳි ගන්න අතරතුර මම කජු ටිකක් දාගත්තා. කජු එකතු කරනකොට ඔයාලට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. කජු ටිකක් වැඩි වෙන තරමට ඉතින් රසයි. විනාඩි 15ක් වගේ යනකොට මෙන්න මේ විදිහට බුබුලු දාගෙන එනවා. ඉතින් ඔයාට තියෙන්නේ අඩුම ගින්දරේ මේක හැඳි ගන්න. මේ තියෙන්නේ විනාඩි 30කට විතර පස්සේ පාටත් හොඳින් වෙනස් වෙලා තියෙනවා පේනවනේ ඔයාට. ඒකම මම මෙතනදී බටර් එකතු කරගන්නවා. බටර් එකතු කරගත්තායින් පස්සේ වටේම තියෙන දේවල් පෑන් එකේ තියෙන මේ කිරිටොපි මිශ්‍රණය හොඳින් එකතු වෙලා හැන්දට සේරම එකතු වෙලා ගුලියක් වගේ හැදෙන්න ගන්නවා. කිරිටොපි එකේ පදම හරියනකොට අතට නිකන් තද ගතියක් වගේ දැනෙනවා. ඔයාට දැන් මේ වෙලාවේදී කිරිටොපි එක ටිකක් තද ගතියට තමයි දැනෙන්නේ. ඒකම ඔයා මේ මිශ්‍රණය මැදින් හැන්දෙන් ඉරක් වගේ ඇන්දම එකතු වෙන්න ටිකක් වෙලා යනවා නම් දැන් පදම හරි. කිරිටොපි පදම් බලන තව විදියක් නම් අපි හදාගත්ත පෑන් එකෙන් කිරිටොපි මිශ්‍රණය අයින් වෙලා මෙන්න මේ විදියට හැන්දට සේරම ගුලියක් වගේ එකතු වෙනවා නම් අන්න පදම හරි. මෙන්න මේ වෙලාවේදී ලිප ඔෆ් කරලා ට්‍රේ එකට දාගන්න තමයි. ඉතින් මේ තියෙන විනාඩි 40කට පස්සේ මම කලින් ලෑස්ති කරගත්ත ට්‍රේ එකට කිරිටොපි මිශ්‍රණය දාගන්නවා. දාගෙන හොඳින් ස්පැචුලා එකකින් ඔයාට පුළුවන් මේක හොඳින් තුනී කරගන්න. මේ විදිහට ස්පැචුලා එකෙන් හොඳින් නීට් කරගන්න. නීට් කරගෙන පිහියකින් ඔයාට පුළුවන් කෑලි වෙන් කරගන්නේ නැතිව කෑලි ටික මාක් කරගන්න. මෙන්න මේ විදිහට කෑලි කපාගත්ත කිරිටොපි ටික හොඳින් නිවුණයින් පස්සේ ඔයාට පුළුවන් එකෙන් එක ගලව ගන්න. මේක මම හදපු හින්දා කියන දෙයක් නෙවෙයි. මේක නම් මාරම රසයි. ඇත්තටම කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට නීට් එකට ඒ වගේම ලස්සනට ඒ වගේම කටේම දිය වෙන කිරිටොපි හදාගන්න ඔයාත් මේ රෙසිපිය try කරලා බලන්න. ඉතින් ඔයාට ප්‍රී වෙලාවකදී මේ රෙසිපිය try කරලා රස කොහොමද කියන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් දවසකදී අපි මෙන්න මේ වගේ රසවත් රෙසිපි එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම ආදරණීය සුබ දවසක්.